දත් සුද්ධ කිරීම කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ විදුරු මස් ආශ්‍රිත බැක්ටීරියා නැත්නම් විදුරු මස් ආශ්‍රිතව මැලියම් සහ මේ ප්ලාක්ස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අවසානයේ ඒක සිදු කරාට පස්සේ සති කිහිපයක් යනකම් නැත්නම් දින කිහිපයක් යනකම් විදුරු මහෙන් ලේනවා කියලා සමහර රෝගීන් පැමිණිලි කරනවා විශේෂයෙන්ම දත් මදින අවස්ථාවේදී. මේක සාමාන්‍ය තත්ත්වයක්. මේක රෝගී තත්ත්වයක් නෙමෙයි. මොකද අපි විදුරු මහට බැඳිලා තිබෙන ප්ලාක්ස් එහෙම නැත්නම් මේ මැලියම් වර්ග ඉවත් කරාට පස්සේ මේ විදුරු මහ ආශ්‍රිතව මේ ආසාදිත ප්‍රදේශයක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ විෂ බීජ නිසා හානි වුණු විදුරු මහක් තිබෙන්නේ. මේ ප්‍රදේශයේ තිබෙන්නේ මේ නරක් වුණු ලේ. ඒ කියන්නේ මේ ලේ ඇත්තටම මේ ගලායන ලේ මේ ක්‍රියාවලියෙන් පස්සේදී මේ අපිට නිරෝගී ලේ කියලා අඳුර ගන්න බෑ. මේවල විෂ බීජ ගහන යම්කිසි විදියක පද්ධතියක් තිබෙන්නේ. එතකොට ඔබගේ මුඛය පිරිසුදු කරලා ඉවරුනාට පස්සේ ඒ කියන්නේ මේ ස්කේලින් එහෙම නැත්නම් අපි මේ දත් සුද්ධ කරා කියලා විවහාරය හැඳින්වෙන මේ ක්‍රියාවලිය කරාට පස්සේ දත්ම දෙනකොට සතියක් දෙකක් යනතුරු සමහර ලාවට නියමාකාරයෙන් ඔබ දත් පිරිසුදු කරනවා නම් විදුරු මහ පිරිසුදු කරනවා නම් ලේ ගලා යන්න පුළුවන්. ඒක ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඒ නිසා ලේ එනවා කියලා දත් සුද්ධ කරලා ඉවරුනාට පස්සේ දත් මදිනකොට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනකොට ලේ එනවා කියලා ඒ ක්‍රියාවලිය නවත්තන්න එපා. දිගටම ඔබ නිසි ආකාරයෙන් මුඛය පිරිසුදු කරන්න මුලින් එන ලේ ප්‍රමාණයට වඩා ටික අඩු වෙලා විදුරු මහ නිරෝගී වෙනකොට මේ ලේන එක සම්පූර්ණයෙන්ම නවතිනවා. ඔබ විදුරු මහ නිරෝගී වුණා කියලා ඔබ දැනගන්නේ සම්පූර්ණයෙන්ම විදුරු මහෙන් ලේන එක නැවතුණාට පස්සේ. දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.